මම ජීවත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්. මගේ ගමේ බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ මැණික් කර්මාන්තයෙන්. මේ ප්‍රදේශයේ පතල් කර්මාන්තය ඈත අතීතයේ ඉඳලම කරගෙන යනවා. අද වගේ නෙමෙයි. තාක්ෂණය එදා තිබුණේ නැහැ. වර්තමානයේ තරඟකාරී ආර්ථිකයත් එක්ක සෑම මිනිසෙක්ම පුරුදු වෙලා ඉන්නේ මුදල් පසුපස හඹා යන්න. එහි ප්‍රතිවිපාක ගැන ඒ වගේම පතල් කර්මාන්තයේ අනිසි බලපෑම් පිළිබඳව අපි සිතුවාද? වර්තමානයේ දියුණු තාක්ෂණයත් සමග බැකෝ යන්ත්‍ර වගේ විවිධ උපකරණ භාවිතා කරලා මෙම කර්මාන්තය නියැලෙනවා. ඒත් අපට හැමතැනම පෙනෙන්නේ විශාල වලවල්, දෝනා වලවල්, සෑදුණු පරිසරයක්, වැසි කාලයට වගුරු බිම්. වලවල් වල වතුර පිරීලා මදුරු වසංගත, නායයන්, ගම් වතුර වගේ හානි තමයි අපිට නිතරම දකින්න තියෙන්නේ. ගඟේ මැණික් හැරීම තමයි ඇදුම්පතල් කියන්නේ. මේ ඇදුම්පතල් නිසා ගංගාවල පාංශු කාදෙන ඉහළ ගිහිල්ලා. මේ නිසා පරිසර සංරක්ෂණය අඩු වෙලා. පෘථුවියේ ජීවීන් විදිහට සිටින අපට මේ මහත් කරදරයක්. මේ අය හැම වෙලාවෙම මමත්වයෙන් කටයුතු කරනවා. Tamanගේ ජීවිතේ පැවැත්ම ගැන හිතන්නේ නැහැ. අපේ කාලය, අපේ හෙට දිනය, තරුණ අපි හැම විටම අපේ අයිතිය ගැන බලන්න ඕනි. අපි එක්ක අපේ හෙට දින රැකගත යුත්තේ එක්ක හඬ නැගීමෙන්. එහෙනම් මේ පරිසර හානිය නවතා එය ආරක්ෂා කර ගැනීම අපේ යුතුයකමක් නේද? හැමතැනම සල්ලි වලට බලය ඇවිල්ලා ලොකු ලොක්කන් සල්ලි දීලා වැරදි වහනවා. මැණික් සම්පතද කාලකදී අඩු වෙලා. නමුත් පරිසර හානිය ඉහළ ගියොත් ඒ තත්ත්වය අලි ගොඩ නගන්න බෑ. මැණිකේ දිස්නය රටේ ආර්ථිකයට සම්පතක්. පතල් කර්මාන්තය වළක්වන්නට අපට අවශ්‍ය නොවුවත් කර්මාන්තයෙන් සිදුවන අහිතකර බලපෑම අඩු කරන්න තමයි අපි කටයුතු කරන්නේ. 2004 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ඇති වූ වර්ෂාවත් සමග ඇති වූ ගම් වතුර ඔබට මතක ඇති. මේ නිසා විශාල මිනිසුන් ප්‍රමාණයක් අන්ත අසරණ බවට පත් වුණා. සැලසුමකට පතල් නොකැපීම මෙයට හේතුවක් වුණා. ඒ නිසා අපිට පුළුවන් පතල් වලවල් පස්වලින් වහලා ඒ හානිය අවම කරන්න. මේ තුලින් අපේ රටට ප්‍රදේශයට සිදුවන හානිය වළක්වන්න පුළුවන්. ඔබත් ඔබේ රටට වගේම දරුවන්ටත් ආදරේ නේද? එහෙනම් ඔවුන්ට සුන්දර අනාගතයක් ලබා දෙන්න දායක වීම ඔබගේත් වගකීමක් නේද? රත්නපුර ප්‍රදේශයේ සියලුම දරුවන්ට පැහැදිලි වූ අනාගතයේ මල්මිට ලබා දීමට මගේ වගකීම හරියට කරන්නයි මගේ මේ ඉල්ලීම.